පුත්තේ කොහොමද ඉතින්? මම මේ බැලුවේ ඔයා කට්ටි කාටද මැසේජ් දාන්නේ කියලා. ඒක මිසක්. මේ බලන්න පුතේ මූද හරි ලස්සනයි නේද අද? අනේ ඔව් තාත්තා හරිම ලස්සනයි. මම පුතාට එක දෙයක් කියලා දෙන්න තමයි මම මේකට මූදරව අරන් ආවේ. ඒ මොකද තාත්තේ? හැබැයි මේක ඔබලේ අම්මට කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න ඕනේ. හරි තාත්තේ. උඹලගේ අම්මගේ ඉන්න මාර වදයක් තිබ්බේ ඒ දවස්වල. උඹ හම්බුනාට පස්සේ බන්තයි. උඹ හම්බුනාට පස්සේ තමයි ටිකක් හරි හොඳ උනේ. ඒ දවස්වල මාර වදයක් දුන්නේ. ඒ දවස්වල ගියතු කා ගන්න මට කියලා තව මොනවාද ඉලවලු කපා ගන්නෙත් මට කියලා මාර වදයක් තිබ්බේ දවස්. ඒක නම් ඇත්ත වෙන්නේ තාත්තේ. දැනුත් බලන්න මට වද වෙනවා ඉවරයක් නැහැනේ. ඉස්කෝලේ වැඩ කරේ නැතුණාම සර් කෙනෙක් එහෙම කතා කරා. මට ඔක්කොම උස්සන් ඉන්නේ මට ගහන්න. ඔව් තාත්තා කියන නැත්ත තමයි. එහෙනම් අපි මේ වැඩේ කරමු. හැබැයි කාටවත් කියන්න එපා මේක. අපි අම්මත් එක්ක කතා කරන්නේ නැතුව අම්මව නිකන් ගණන් ගන්න නැහැ වගේ යමු. ඒක හොඳයි තාත්තේ. ඒක මරු වැඩක්. එහෙම කරොත් නම් අම්මා ආයෙ වෙනවන්නේ නැහැ ජීවිතේට. එහෙනම් ගෙදර ගිහින් පුතේ අපි දෙන්න එකට ඉමු. අනිත් එක්කෙනා ඒ කියන්නේ අම්මව ගණන් ගන්න නැතුව ගියමු ඈ.